දෙමළ ජනතාවගේ පැත්තෙන් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ගැටලුවක් ඇති වෙලා තියෙනවද? ලංකාවේ නැහැ. වෙන කොහේ හරි තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඔබ කොහොමද ඒක පැහැදිලි කරන්නේ? මම දන්නවා. වෙන කොහේ හරි තියෙනවත් මම දන්නවා. ලංකාවේ නැහැ. ඒක පැහැදිලි කරන්නේ මෙහෙමයි. මගේ අපි කියන ප්‍රශ්නයක් මේක දැන් අවුරුදු 20ක් විතර අපි කියනවා. 20කටත් වැඩි නෙමෙයි. දෙමළ ජනයා දෙමළ වීම නිසාම මේ රටේ ලංකාවේ කිසිම ආකාරයකට ප්‍රශ්නයකට ලක් වෙලා නැහැ. එහෙම නැත්නම් තවත් විදිහට කියනවා දෙමළ ජනයාට දෙමළ වීම නිසාම මේ රටේ ප්‍රශ්නයක් නැත. අසාධාරණයක් වෙලා නැත. දැන් ඕකට විරුද්ධව එක එක පඬිවරු නොයෙකුත් කතන්දර කියනවා. ඒ පඬිවරු කියන කතන්දරවල දිහා බැලුවම අපිට පේනවා ඒ අය කොයිතරම් දුරට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විසින් මෙහෙයවනු ලබනවාද කියන එක. දැන් අපිට කියනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාවයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරුවේ නිසා 1956 දෙමළ ජනයාට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. දැන් ඒක වෙන්නේ නම් 1956ට ඉස්සෙල්ලා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වෙලා තියෙනවා. දෙමළ භාෂාව මේ රටේ රාජ්‍ය භාෂාව වෙලා තිබුණා නම් ඔන්න කියන්න පුළුවන් දැන් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව නෙවෙයි. දැන් ඔන්න දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව නොකිරීම නිසා වූ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා දෙමළ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා කියලා. මම කියන්නේ මේකයි. මේක හොඳ නරකයි පස්සේ කතා කරමු. ඒතෙක් රාජ්‍ය භාෂාව වෙලා තිබුණේ ඉංග්‍රීසිනේ. ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව වෙලා තියෙද්දි දෙමළ මිනිස්සුන්ට මහ ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැත්තම් සිංහල භාෂාව රාජ්‍ය භාෂාවයි නිසා මොකද තියෙන ප්‍රශ්නේ? මෙතන ප්‍රශ්නේ වුණේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාවයි නෙමෙයි. මෙතන ප්‍රශ්නේ වුණේ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව තත්ත්වයෙන් අයින් කිරීම. මේකයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ඒක තමයි මම උත්තර දෙන්නේ. ප්‍රශ්නේ ඇති වුණේ සාමාන්‍ය දෙමළ ජනයාට නෙමෙයි. ප්‍රශ්නේ ඇති වුණේ ඉංග්‍රීසි කතා කරන දෙමළ ජනයාටත් ඉංග්‍රීසි කතා කරන සිංහලයන්ටත් සමහර සිංහලයන්ට ක්‍රිස්තියානි පල්ලියටත් ඒ වගේම සමහර පූජකවරුන්ටත් මේ රටේ ඒවකට හිටපු බර්ගර් ජන වර්ගයටත් මේ වගේ පිරිසකට තමයි ප්‍රශ්නේ වුණේ. සාමාන්‍ය දෙමළ ජනයාට ওই ප්‍රශ්නයක් ওই විදිහට ඇති වුණේ නැහැ. ඇති වුණේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසිය මත රැඳලා හිටිය මිනිසු කොටසකට. ඒ මිනිසු කොටස අතර වැඩිපුර හිටියේ සිංහලයන් අතර නම් ක්‍රිස්තියානි දෙමළ අය අතර ක්‍රිස්තියානි හිටියා. මේ වගේම බර්ගර්. මෙතන ඇත්තටම උනේ තවත් විදිහට කියනවා මෙහෙම දෙයක් වුණා උතන. එතෙක්කල් 48 අපිට නිදහසක් හම්බුණා කියලා කියනවානේ. නිදහසක් හම්බුණාට මොකද මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන හිමි වුණේ නැහැ. හොඳයි මට සමා වෙන්න ඔබතුමාට බාධා කරන්නට සිද්ධ වෙන අපිට දවසේ පුවත සඳහා යන්නට සිදු වෙනවා. ඉන්න අනතුරු නැවතත් මේ කතා බහ ඉදිරියට කරගෙන යමු. ඔබ නැවතත් එක් වී සිටින 360 සමගින් අද දවසේදී අපි කතා බහ කරමින් සිටින්නේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා සමග 360 සමග මතක් කරනම් අපගේ දුරකථන අංකය 0117337262 7337262 අපි කතා බහ කරමින් සිටියේ 48න් පස්සේ සිංහල භාෂාවත් එක්ක ඇතිවූ තත්ත්වය පිළිබඳව. නම කීගේ හිටියේ 1948 නිදහස ලැබුණට සිංහල බෞද්ධ සංස්කෘතියට මේ රටේ හිමි විය යුතු තැන හිමි වුණේ නැහැ. ඩී.එස්.එන් නායක මහත්මයා පුද්ගලයෙක් හැටියට ගත්තාම ගැමි ගතිගුණ තියෙන්න ඇති. නැහැ කියන්නේ. නමුත් මේ මහත්මයාගේ සමාජ ජීවිතයේදී මේ මහත්මයා තනිකර ඉංග්‍රීසිකාරයෙක් අනුකරණය කරන්න තමයි ගියේ. අර ඔබට මේ දැකලා තියෙනවද මන් දන්නේ. টොප් හැට් එක දාලා ටේල් කෝට් එක ඇඳලා ඒ වගේ රූප වලින් තමයි මේ ඡායාරූප වලින් තමයි අපි ඩී.එස්.එන් මහත්තයා ඉස්සෙල්ලාම දැක්කේ. දැන් ඒකේ තේරුම මේකයි. මම ඩී.එස්.එන් නායක මහත්තයා අඳුරනවා ලංකාවේ ඔබාමා හැටියට. ලංකාවේ ඔබාමා කියලා කියන්නේ කවුද මේක පොඩි. සමහරට හිතෙන්න පුළුවන් මම පොඩ්ඩක් එහාට යනවා කියලා. නමුත් මේක තේරුම් ගැනීම සඳහා මම හිතන අවශ්‍ය වෙයි කියලා. ඔබාමා කියලා කියන්නේ ඇමරිකාවේ කළු ජාතිකයෙක් ජනාධිපති වුණා. දැන් ඔහුව ජනාධිපති කිරීම පිළිබඳව ලොකු කතා යනවා ලංකාවෙත්. ඇමරිකාව කොච්චර හොඳද කළු ජාතිකයෙක්ව ජනාධිපති කරලා තියනවා නේද? අපිටත් අහන්න වෙන්නේ පඬිවරු නිතර කියනවානේ. දැන් නමුත් ඔබාමා කියන්නේ කවුද? ඔබාමා කියලා කියන්නේ කළු ජාතිකයෙක්ද? නැහැ.
ඔහුගේ පාට කළු වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ සංස්කෘතිය මොකක්ද? ඔහුගේ සංස්කෘතිය ඇමරිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මුලදී ඉස්ලාම් භක්තිකයෙක්. ඒක එයා අහක් කරගෙන එයා ක්‍රිස්තියානි වුණා ළමා කාලේදී. ඒක දේශපාලන තේම සඳහා කරපයක් කියලා මම කියන්නේ නැහැ. නමුත් මම මේ කියන්න හදන්නේ මේක එයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උච්චාරණය කරන්න පුළුවන්. එයා ඇමරිකාවේ හොඳම විශ්වවිද්‍යාලවලට ගියා. හාවර්ඩ් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලවලට. එතකොට එයා ඒ සංස්කෘතියට ඇතුළු වුණා. එයා ඉංග්‍රීසි කතා කරනකොට අපිට හිතෙන්නේ මේ කතා කරන්නේ කළු මිනිහෙක් කියලා. දැන් ඒ වෙනත් වචන වලින් කියනවා නම් ඔබාමා කියලා කියන්නේ ඇමරිකන් ඉංග්‍රීසි ක්‍රිස්තියානි සංස්කෘතිය වැළඳගත්ත ඒකෙන් පෝෂණය වෙච්ච මිනිහෙක්. ඩී.එස්. සේනානායක කියන්නේ තියවා. ඩී.එස්. සේනානායක මහත්මයා කියන්නේ බ්‍රිතාන්‍ය ක්‍රිස්තියානි සංස්කෘතිය වැළඳගත්ත මිනිහෙක්. ඔහු අගමැති කෙරුවේ ලංකාවේ මිනිස්සු නම් නෙමෙයි. ඔහු අගමැති පදවියට පත් කෙරුවේ බ්‍රිතාන්‍ය. ඔබතුමිය කියයි ඡන්දේ නේද පත් වුනේ කියලා. ඡන්දේ තමයි පත් වුනේ. ඡන්දේ ඉදිරිපත් වුනේ කවුද? ඡන්දේ ඉදිරිපත් වුනේ ඩී.එස්. සේනානායක මහත්තයයි අර එන්.එම්. පෙරරයි. එන්.එම්. පෙරරයි ඩී.එස්. සේනානායක මහත්තයා බැලුවම ලංකාවේ මිනිස්සුන්ට ඉතින් ඩී.එස්. සේනානායකව පොඩි ජාතිකත්වයක් තියෙනවා කියලා. මේකයි උනේ. අපිට නායකව ඇති කෙරෙව්වේ ඉංග්‍රීසිකාරයෝ. ඕන් දුන්න නායකයන්ගෙන් කීප දෙනෙක් අපි තෝරගත්ත එක තමයි 56 වෙනකන් අපි කෙරුවේ. වැඩි කාලයක් ගියේ නෑ. මැතිවරණ දෙකයි නෙලෙමුනේ. මේ මැතිවරණ දෙකේ අපි කෙරුවේ ඒකයි. එතකොට මෙයා අගමැති වුණා කියලා සිංහල බෞද්ධ සංස්කෘතියට වෙච්ච දෙයක් නැහැ. ඔබාමා ජනාධිපතිතුමයි කියලා කළු මිනිසුන්ට වෙන සුගතියක් නෑ ඒකේ. ඕනනම් අවුරුද්දක් ගියා කියලා බලන්නකො කළු මිනිස්සුම එයාට විරුද්ධව කටයුතු කරන හැටි. ඒකෙන් කළු මිනිස්සුන්ට මොනවාක්වත් වෙන්නේ නැතුව වගේම තමයි ඩී.එස්. සේනානායක මහත්මයාගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට මොනවාක්වත් දුන්නේ නැහැ. නමුත් 1815 ඉඳලා මේ රටේ මතයක් ගොඩනැගෙමින් තිබුණා සිංහලයන්ට මේ රටේ තැන හිමි වුණ නැහැ කියලා. ඒ නිසා තමයි 1818 නිදහස් සටන නැති වුණේ. ඒ නිසාම තමයි 1848 නිදහස් සටන නැති වුණේ. ඒවට අපි කැරලි කියලා කියන පුරුදු කරලා තියෙන ඉතිහාසය ඉස්කෝලේ. ඒක කැරලි නෙවෙයි. ඒක කැරල්ල වෙන්නේ බ්‍රිතාන්‍යයේ පැත්තේ ඉඳලා බැලුවා. අපේ පැත්තේ ඉඳලා බැලුවා මේ නිදහස් සටන. මේ නිදහස් සටන ඊට පස්සේ 1848න් පස්සේ අපිට නායකයෝ හිටියේ නැහැ. 1818න් පස්සේ ඇත්තටම නායකයෝ හිටියේ නැහැ. මේ නායකයන්ගෙන් ඉතා විශාල ප්‍රමාණයක් ඝාතනය කෙරුවා. ටික දෙනෙක්ව සල්ලි දීලා කියන්නේ මම අදහස් කරන වරප්‍රසාද දීලා ඉංග්‍රීසිකාරයෝ ඒගොල්ලන්ගේ පැත්තට ගත්තා. ඊට පස්සේ පෙලන්තියක් පුරුදු කෙරුවා. පාසල් හරහා. මේ පෙලන්තියේ මිනිස්සු තමයි අපිට නායකයන් හැටියට ඉදිරිපත් කරුවේ. ඒගොල්ලන් අපිට තෝරගන්න තිබුණේ. දැන් ඩී.එස්. සේනානායක අපි තෝරගත්තා. නමුත් මොකක්ද උනේ? නමුත් සිංහල මිනිස්සුන්ට ඕන වෙලා තිබුණා ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න. ඉංග්‍රීසි ක්‍රිස්තියානි සංස්කෘතිය වෙනුවට සිංහල සංස්කෘතියට සිංහල බෞද්ධ සංස්කෘතියට මේ රටේ හිමිතන ලබා දෙන්න. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් සිංහල රාජ්‍ය භාෂාව කිරීම වැරදි කියලා බණ්ඩාරනායක මහතා විසින්ම පිළිගත්ත නිසාය කියලා බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුමට අත්සන් තබන්නේ. ඔය ඒක ඇත්ත. බණ්ඩාරනායක මහත්මයා පිළිගන්න ඒකේ මෙහෙම ඇත්තකුත් තියෙන බොරුවකුත් තියෙනවා. බණ්ඩාරනායක මහත්මයා පිළිගත්තේ නැහැ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කියන වරදක් කියලා. එතුමා කියා හිටියේ පස්සේ දෙමළ භාෂාවට සාධාරණ තැනක් දිය යුතු කියන මිසක් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වරදක් කියලා පිළිගත්තේ. මොකක්ද ඒ සාධාරණ තැන කියලා? සාධාරණ තැන කියන එකෙන් අදහස් කරන්නේ ඒක හරි ලේසි දෙයක්. ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. මොකද්ද? ඒකෙන් කියා හිටියේ දෙමළ ජනයාට ඒගොල්ලන් වැඩි පළාත්වල ඒගොල්ලන්ගේ භාෂාවෙන් කටයුතු කරගන්න යම් දේවල් අධිකරණයේ කටයුතු කරන්න වෙන්න පුළුවන්. මේ වගේ උපැන්න සාතිකලියක් කච්චරේ වැඩ කරගන්න. මේ වගේ දේවල්. දැන් ඔය මිනිස්සු කියන දේවල් වල මිනිසුන්ට ඉතිහාසය මතක නැහැ. ඉතිහාසය දන්නේත් නැහැ. මේගොල්ලන් නොදන්නේ ඉතිහාසයක් තියෙනවා. මම ඒ ඉතිහාසය කියන මේ රටේ මේ ඉතිහාස මහාචාර්යවරුත් දන්නේ නැහැ. ඉතිහාසය